අයිබෝන් මගේ යාළුවනේ ඔන්න ඉතින් රිතුගේ තවත් දවසක් මෙන්න මේ විදිහට පටන් ගත්තා. වොෂ්කකුත් දාගන්න කියලා ආවට හරිම සීතලයි. ඔයාලගේ ඉන්නවද මේ වගේ මුලින්ම නාන්න කලින් අත දාලා සීතලද කියලා බලන යාළුවෝ. වොෂ්කුත් දාගෙන කෝපියකුත් හදාගෙන මං ආවා මගේ පුංචි පැටව ටික බලන්න. ආදරෙන් පිළිගන්න මේ තමයි මගේ මල් වත්තේ ඉන්න ලස්සනම රසන රෝස මල් කුමාරී. මෙයා රෝස පාට වුණාට නම නම් රෝස නෙවෙයි. ඒ වුණාට මෙයා තමයි ආඩම්බරකාරම කෙල්ල. හදාගන්න හරිම අමාරුයි. කලින් වීඩියෝ එකක මතකද මම ඔයාලට කිව්වා මේ රෝස ගස් වැහෙන්නම මල් හැදෙනවා කියලා. ඔන්න දැන් ටිකක් මල් හැදිලා තියෙනවා. හැබැයි මේ වගේ නෙවෙයි මේ ගස් වැහෙන්නම සුදු පාටට මල් පිපෙන කාලෙකුත් තියෙනවා. මේ දවස්වලත් ටිකක් මල් පිපිලා තියෙනවා. ඒක හින්දා ජේසු පහන ගාව මේ දවස්වල රෝස මල් නම් වරදින්නේ නැහැ අපේ ගෙදර. බලන්නකෝ යාළගේ ලස්සන. මේ දවස් ටිකේ මං චුට්ටක් අසනීප වෙලා ඉන්නේ. ඒක හින්දා උදේ පාන්දරින්ම කාලා බෙහෙත් බොන එක මගේ අනිවාර්ය රාජකාරියක් කරලා තියෙන්නේ. අසනීප වෙලා ඉන්න මං වෙනුවෙන්ම ආච්චි කද්දරු මුරුංග මල වෙලා මුං යට හින්දලා හදලා පාල් මස් හොදි හදලා මං කැමති හින්දා චිකන් කෑලි දෙකකුත් වැදලා. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල බෙහෙත් බොන හින්දා කට තිත්තයි. ඒකේ හින්දා මං ලුණු දෙහි කෑල්ලකුත් ගත්තා. පේනව නේද? බොන්න තියෙන බෙහෙත් කන්ද. අද උදේට තියෙන්නේ මෙච්චරයි. බෙහෙත් ටිකක් වේලා හිමින් සීරුවේ මම මේ ගෙදර අස් කරන්නයි හදන්නේ. මම මේ ගෙදර ඉන්නේ මගේ ආච්චි සීයයි එක්ක. ඒ දෙන්නට ගොඩක් වයසයි. ඉතින් මම උත්සාහ කරන්නේ හැම මොහොතකම ඒ දෙන්නට උදව් කරන්න. අපේ ආච්චි සීයා කොච්චර වයස වුණත් මොනතරම් ආදරෙන් ඉන්නවද කිව්වොත් තවටත් අපේ සීයට ආච්චිගේ කෑම තරම් කාගේවත් කෑම හරියන්නේ නැහැ. ඒක හින්දා එයා කොච්චර අසනීප තිබුණත් එයා සීයට ඕන කෑම ටික වෙලාවට හදලා දෙනවා. මං ඉතින් එයාලට පුළුවන් විදිහට උදව් කරනවා. එයාලා ඉස්සර ඉඳන්ම මහන්සි වෙලා වැඩ කරලා ජීවත් වෙච්ච මිනිස්සු. එක පාටම එයාලගේ පුරුද්ද නැති කරන්න ගියොත් එයාලා ඇඟෙන් විතරක් නෙවෙයි හිතෙනුත් ලෙඩ වෙනවා. සති ගාණක් හරියට අස් කරගන්න බැරි වෙච්ච මගේ අල්මාරියට හොඳ සුද්ධියක් දෙන්නයි අද ඔන්න හදන්නේ. ඔයාට තියෙනවද? ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට රෙදි පුරවලා ඒ උනාට ගමනක් යන්න හදද්දී අනේ ඇඳගෙන යන්න ඇඳුමක් නෑනේ අප්පා කියලා හොයන කෙනෙක්ද ඔයත්? මට නම් ඒ පුරුද්ද හොඳටම තියෙනවා. මේ ඇඳුම් ටික අස් කරන ගමන් අපි දෙන චූටි කයියක් ගහමු. ඔයා දන්නවද? මානසික නිදහස කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ වටිනම දේ. මේ මොහොතේ මගේ ජීවිතේ නතර වෙලා තියෙන තැන ගැන ඇත්තටම මට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්, පුදුම නිදහසක්. කාලයකට කලින් ජීවත් වෙච්ච මමමද මේ ජීවත් වෙන්නේ කියලා ඇත්තටම සමහර වෙලාවලට මම කල්පනා කරනවා. දන්නවද? පැඳීම් රැකගන්න පොරකනවා කියන්නේ හරිම අමාරු වැඩක්. හැබැයි ළඟ රැඳෙන මග බලන ආදරයක් අපිට හම්බ වෙනවා කියලා කියන්නේ ඒක පුදුම සනීපයක්. ඒක කොහොමද මං කියන්නේ? අඬන්න හේතු නෑ කියන්නෙත්, තව කෙනෙක් අඬවන්න හේතු නෑ කියන්නෙත් ඇත්තටම පුදුම සනීපයක්. ඉතින් මේ සනීපේ විඳලා බලන්න. ඇත්තටම බැහැ වේ. මං හිතන්නේ ඒක මේ ලෝකේ හැමෝටම ලැබෙන්න ඕන නිදහසක්. ඒ මානසික නිදහස ඔයාට විතරක් අයිති නැහැ. ඒක යාටත් අයිති. ඒක යාටත් දෙන්න. නිදාගද්දි නැගිටිද්දි කල්පනා කරන්න වද වෙන්න හේතු දෙන්න එපා. ඔළුව කන ආදරයක් වෙන්න එපා. මිනිස්සු කැමති මානසික නිදහසට. මානසික නිදහස දෙන ආදරයක් දෙන්න. එතකොට ඔයාටත් පුළුවන් වේවි ෆෝන් එක පැත්තක තියලා සැනසීමේ නිදා ගන්න. එයා වෙන කෙනෙක් එක්ක හොරතල් වෙන්නේ නැහැ කියලා තියෙන විශ්වාසය ඒක පුදුම දෙයක්. අර කතාවට කියන්නේ ඉන්න කෙනා ඉන්නවා ජනයාක කොහොම හරි යනවා නියපොත්තේ ඇදේ හරි පෙන්නලා. දෙතනක ඉඳන් ආදරය කරනවා කියන එක මේ හැම දෙයකටම වඩා ගොඩාක් අමාරු දෙයක්. ළඟක නැති වුණත් එයා වෙන කෙනෙක් ගැන හිතන්නේ නැහැ කියන විශ්වාසය ඒක පුදුම දෙයක්. උදේ නැගිට ගමන් ගන්න කෝල් එකෙන් good morning මැනික කියලා හෙද්දි බඩපපුව දාලා යනවා. මොකද ළඟක නැතිව තැන් දෙකක මේ ලියන ආදර කතාව හරිම දුකයි. පාළුයි. ඒත් හරිම මිහිරි.
හරි මුනුසුන්. ඉතින් ළඟක නැති ඒත් හුස්මෙන්වත් ඈතට නොවන ඔයාට මං ගොඩාක් ආදරේ. බලාපොරොත්තු විතරක් පුරවගත්ත මේ පාළු නිමේෂයන් ඉක්මනින්ම නිමා වෙනවා කියලා මම දන්නවා. බොහොම ඉක්මනට ඔයයි මමයි එකම ගෙදරක එකට හුස්ම ගන්නවා කියලා මම දන්නවා. කතාවෙන් කතාව මුරු අල්මාරිය මස් කරා. මේ තියෙන්නේ කඩේ යද්දි මට ඉතුරු වෙන සිල්ලර කාසි ගෙනල්ලා මම එකතු කරන කැටේ. ඔයාටත් තියෙනවද මෙහෙම එකක්? ඔන්න අල්මාරිය අස් කරලා ඉවරයි. අත හොදන්න නැති ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම හොදන්න දාලා ඔන්න මම ඇඳාස් කරන්න පටන් ගත්තා. ටිකක් අමාරුවෙන් මේ දවස් ටික ගෙවෙන්නේ. මොකද අසනීපයි. ඒත් අමාරුවෙන් හරි නැගිටලා මම මේ විදිහට වැඩ කරන්නේ මම කැමති නෑ තවල්ට නිදාගෙන ඉන්න. තවල්ට නිදාගත්තාම මට නිකන් තවල් රෑ දෙක මාරු වෙනවා වගේ යන්නේ. ඔයා මේ දකින්නේ සුරංගනාවියගේ කාමරේ හොඳේ. ඉතින් මට හිතුණා අසනීප ගතියත් එක්ක තියෙන මේ අපිරිය ගතිය යන්න රසම රස මස් කරියක් හදන්න ඕනේ කියලා. දඩ මස් එකක්. ඉතින් මම මේක හදන්නේ ගමේ විදිහට. ඉතින් ඒකින්ද එනසල් කරාඹු නැටි කුරුදු පුතු අබ ගම්මිරිස් මේ විදිහට මම අවශ්‍ය විදිහට වෙන් කරගත්තා. මේ විදිහට මැටි හටියක් ලිපේ තියලා හොඳට රත් වුණාට පස්සේ අපි ඒ ගත්ත සියලුම දේවල් මේකට දාලා ඉවර වෙලා හොඳට කලවම් කරගන්න. මේක හොඳට රත් වෙද්දි මේ අබෑට පුපුරලා මේ කුරුඳු එනසල් කරාඹු නැටි මේවා කරවෙද්දි හරියම හොඳ සුවඳක් එනවා. මං හදන්නේ මේක දැන් අඹර ගන්න. මුලින්ම ගල හොඳට සෝදාගෙන මං දැන් හදන්නේ අර මම රත් කරගත්ත මිශ්‍රණය මිරිස් ගලට දාලා ඉවර වෙලා හොඳට අඹර ගන්න. මේක අඹරද්දි පුදුම සුවඳක් එන්නේ. දඩමස් වෑංජනයේ රස වෙන්නේ මෙන්න මේ මිශ්‍රණයේ හින්දා. මම කියනවට මේ විදිහට දවසක් ඔයත් හදලා බලන්නකෝ. ගෑවිච්ච එතන කන්න පුළුවන් තරමට මේ වෑංජනය හරිම රසයි. හොඳට අඹරගත්ත මේ මිශ්‍රණය පැත්තකින් තියලා මම මේ කරන්න හදන්නේ. ගොඩක් අයට අමතක වෙන ඒත් අපේ අම්මලා අනිවාර්යයෙන්ම කරන දෙයක්. ඒ තමයි මේ මිරිස් කළ දැන් හොඳට හොදන්න. මොකද එහෙම නැත්තම් මේකට එන කැරපොත්තු හෝනොම එක ජරා කරපුවාම අපිට ඊළඟට කන්න වෙන්නේ අපිරිසුදු දේවල්. ඉතින් ලුණු ගෙඩියකුත් අරගෙන සුද්ධ කරන ගමන් මට කියන්න පුංචි කතාවක් තියෙනවා. ඔය අහලා තියෙනවද? ඉස්සර මුතුන් මිත්තෝ තමන්ගේ ගෙදරට තමන්ගේ දියණියක් බලන්න ආව මනමාලයට ගස්ලබ ගෙඩියක් හරි අන්නාස් ගෙඩියක් හරි දෙනවලු සුද්ධ කරන්න. එයාගේ ඉතිරි කිරීම ගැන බලන්න. හැබැයි ගෑනු ළමයින්ට මුළුතැන් ගේදී නැන්දම්මා දෙනවා කියලා කියන්නේ ලුණු ගෙඩියක් සුද්ධ කරන්න. එයාගේ සකසුරුවම් බලන්න. මේ ලුණු පොතු වලින් මම පුංචි දෙයක් කරනවා. ඒක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. දැන් ඉතින් මෙහෙම සුදු ලුණු ටිකක් සුද්ධ කරගෙන මම ඔක්කොම ටික හොඳට සෝදාගත්තා. මම ටිකක් අමු තක්කාලි ගෙඩියක් ගත්තා දඩමස් කරියට ගොරක දාන්නේ නැතුව අද තක්කාලි කෑල්ලක් දානවා කියලා හිතාගෙන. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ හීන් කොච්චි ටිකක් කඩා ගන්න. මොකද දඩමස්කට හීන් කොච්චි ටිකක් දාපුවාම තනින් තන මේවා හැපෙද්දි හරිම රසයි. ඔය හීන් කොච්චි ගහ මගේ මල් වගාවේ හැදුවා කියලා මම සැරින් සැරේ අපේ සීයට බනිනවා. හැබැයි ඒ මොනවා වුණත් මට ඕනේ වෙච්ච ගමන් ගිහිල්ලා ආපහු ඉතින් ওই මිරිස් කස් වලින් කොච්චි කඩා ගන්නත් මම අමතක කරන්නේ නැහැ. ඒ වෙලාවට සීයා මට බනිනවා. ඉතින් මේ විදිහට ලුණු, රම්පේ, කරපිංචා මේ ඔක්කොම අරගෙන මම වෙනම පැත්තකින් තියාගත්තා. සුදු ලුණු ඉඟුරු ටිකත් මේ විදිහට කපලා අරගෙන මෙන්න මේ ටික තමයි මම දඩමස් එකට දාන්න කියලා වෙනම අයින් කරගත්තේ. දැන් ඉතින් මට උණු වතුර එකක් ඕනේ. මොකද මස් ටික හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් ළමයි මම අද උයන්න හදන දඩමස් එක තමයි මේක. මෙන්න මේ දඩමස් එක තමයි මම ඇත්තම දඩමස් රහට උයන්න හදන්නේ. ඉතින් මේ විදිහට සර්මීට් එකට උණු වතුරක් දාලා තියලා මම ටික වෙලාවකට පස්සේ ඒක හොඳට පෙඟුනම මේ විදිහට අරගෙන පෙරා ගත්තා. ඒකේ තිබ්බ පැකට් දෙක අපරාධනේ. ඒකින්ද මම ඒ දෙකත් දාගත්තා. සමහරු නම් මේක දාන්නේ නැහැ.
හැබැයි මම එක දාගත්තා. ලුණු පදමට දාගෙන මම වෙනමම මිරිස් කුඩු එකතු කරගන්නවා. කෑලි මිරිස් ටිකක් මේ පැදපු 3-5ම එකතු කරගත්තා. ඒකින් හොඳ ලස්සන පාටක් මේකට හම්බ වෙනවා. මේකට මම කහත් එකතු කරගත්තා. හැබැයි ඒක වීඩියෝ වෙලා නැහැ. තාච්චක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන ඒක රත් වෙනකන් ඉඳලා අපි අර ගලේ අඹරගත්ත මිශ්‍රණය මෙන්න මේකට එකතු කරගන්නවා. තෙලේ පැතෙද්දි පුදුම සුවඳක් එන්නේ. ඉතින් මේකට මම සුදු ලුණු ටික, ලූණු, කරපිංච, රම්පේ මේ ඔක්කොම දාලා කොච්චි ටිකක් දාලා මම දැන් මේ විදිහට කලවම් කරගන්නවා. එකපාර දාන්නේ නැහැ. ටික ටික දාලා තමයි කලවම් කරගන්නේ. මම මේ තෙල් එකටම මිරිස් කුඩු ටිකක් දාගත්තා. මොකද එතකොට මස් එකක් වගේ මේ සොයා මීට් එකත් හොඳ රතු පාටට එනවා. දැන් ඉතින් අපි අර මිශ්‍ර කරගෙන තියාගත්ත සොයා මීට් එක මේකට එකතු කරගන්නවා. තෙල් එක හොඳට කලවම් වෙන්න මේක ටික වෙලාවක් මේ විදිහට කලවම් කරන්න. ටික වෙලාවක් මේ විදිහට කලවම් කරලා සොයා මීට් තිබ්බ භාජනයට වතුර ටිකක් දාලා ගොඩක් නෙවෙයි කොහොම චුට්ටක් වතුර මේකට තියන්න. දැන් ඉතින් මේක චුට්ටක් තැන් වෙනකන් අපි තියලා තියෙනවා. මේ තියෙන විනාඩි 5ක් විතර ගියාට පස්සේ සොයා මීට් එක බලන්න හරිම ලස්සන පාටක් ඇවිල්ලා මේකට. මේ විදිහට මේක තෙල් බෙරිලා රතු පාටට හොඳට පේන්නේ අපි මේක හැදුවේ දඩමස් විදිහට හින්දා. දැන් ඔන්න අන්තිමේදී මම තක්කාලි ටිකත් මේකට එකතු කරලා හොඳට කලවම් කරගෙන මද කින්දරේ ටිකක් මෙහෙම තියලා තියන්න. මොකද තක්කාලි වල තියෙන ඇඹුල එතකොට තමයි හොඳට අල්ලන්නේ. බලන්න මස් ව්‍යංජනයක් වගේ පෙන දදා නටන හැටි. විනාඩි 10කට විතර පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට ඒක පේන්නේ. ඔන්න ඉතින් ලෙඩ බබාලට කටට සැරට කන්න මම හදපු දඩමස් කරි එක තමයි මෙන්න මේක. මේක හරිම රසට ආවා. අපේ සීයත් රසම රසයි කියලා කිව්වා. මේකේ රස දඩමස් හොද්ද වගේම තිබුණා. හරිම රසට කෑවා. ලෙඩ වෙලා හිටපු හින්දා ගොඩ දවසකින් තමයි මේ විදිහට කෑවේ. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. මතක කරලා subscribe කරන්න, like කරන්න, share කරන්න. මං ආලගේ රිතු. bye.